ප්‍රශ්න ටික විතරක් කරනවා නෙවෙයි සම්පූර්ණ තියරි. ඒක පාඩමක් ගත්තාම ඒ පාඩමට අදාළ සියලුම සිද්ධාන්ත කවර් කරලා ඒකෙන් එන විභාග ප්‍රශ්න සේරම මෙච්චර කල් ආපු විභාග ප්‍රශ්න පාස් පේපර් සියල්ල සාකච්ඡා කරලා ඔයා ඒ පාඩමට දක්ෂයෙක් බවට පත් කරන එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ. අපිට අනිවාර්යෙන් එන ප්‍රශ්න වලට අමතරව මේ පාඩම් සේරම ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඔයාලට බය නැතුව විභාගෙ ලියන්න පුළුවන්. සියලුම විභාග ගැටලු පාඩමට අවශ්‍ය සියලුම තියරි කාරණා එක්කම මොඩල් ප්‍රශ්න පවා කතා කරලා තමයි අවසානෙට මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාව එළියට දාන්න. හැම අවුරුද්දෙම පේපරේ එන විදිහක් තියෙනවා. ඒ විදිහට අනුව තමයි ඔයාලට ප්‍රශ්න ටික මම ප්‍රැක්ටිස් කරවන්න. මැත්ස් වලට A එකක් B එකක් තියෙනවා කියන්නේ ඔයා ඇත්තටම දක්ෂ දරුවෙක්. ඔයා මේ වෙලාවේ ලකුණු 10 20 30 40 මොන මට්ටමක හිටියත් අයිබෝන් පුතේ 2025 O level ලියන්න ඔයාට තව තියෙන්නේ දවස් 130ක් වගේ හරිම පොඩි කාලයක්. මේ කාලය තුලදී ගණන් වලට A එකක් B එකක් ගන්නෙ කොහොමද කියලා අලුත් වැඩසටහනක් අරගෙන තමයි මං ආවේ. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍ය පෙළට අනිවාර්ය සබ්ජෙක්ට් එකක් තමයි අනිවාර්යෙන් පාස් වෙන්න ඕන සබ්ජෙක්ට් එකක් තමයි ගණන් කියන්නේ. එතකොට ගණිතයේ විෂයට අනිවාර්යෙන් ඔයාලට 100කට වැඩිය හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕනේ. සහ අනිවාර්යෙන්ම මැත්ස් වලට A එකක් B එකක් තියෙනවා කියන්නේ ඔයා ඇත්තටම දක්ෂ දරුවෙක්. ඉතින් හැමෝම try කරන්න මේ කාලය තුලදී හරි අපේ පහුගිය අඩුපාඩු ටික හදාගෙන අනිවාර්යෙන් හොඳ A එකකට B එකකට යන්න. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක ගෙනාවේ මේ වෙලාවේ අඩු ලකුණු මට්ටම් වල ඉන්න ඔයාට. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ ලකුණු 10 20 30 40 මොන මට්ටමක හිටියත් W මට්ටම S මට්ටම C මට්ටම ඔය මොන මට්ටමක හිටියත් අවසානයේදී මේ ප්‍රෝග්‍රෑම් එක අවසානයේදී ඔයාට අනිවාර්යෙන් ඒකකට යන්න තමයි මේක අරගෙන ආවේ. එතකොට මෙහෙමයි ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. ඒ කියන්නේ පුතේ මම මෙතනදී පාඩම් 57ම උගන්වන්නේ නැහැ. ඇත්තටම පුතේ එක්සෑම් එකට ඔයාගේ 10 11 සේරම පාඩම් අවශ්‍ය වෙන්නේ නැහැ. හැම අවුරුද්දෙම පේපරේ එන විදිහක් තියෙනවා. ඒ විදිහට අනුව තමයි ඔයාලට ප්‍රශ්න ටික මම ප්‍රැක්ටිස් කරවන්නේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරනවා කියලා ප්‍රශ්න ටික විතරක් කරවනවා නෙවෙයි සම්පූර්ණ තියරි. එක පාඩමක් ගත්තාම ඒ පාඩමට අදාළ සියලුම සිද්ධාන්ත කවර් කරලා ඒකෙන් එන විභාග ප්‍රශ්න සේරම මෙච්චර කල් විභාග ප්‍රශ්න පාස් පේපර් සියල්ල සාකච්ඡා කරලා ඔයා ඒ පාඩමට දක්ෂයෙක් බවට පත් කරන එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තම ඔයා හොඳටම දන්නවා ප්‍රස්ථාර පාඩම හැම අවුරුද්දෙම එනවා. ඒ වගේ හැම අවුරුද්දෙම එන්න පුළුවන් පාඩම් ටික තමයි පුතේ මම මේ පිටිපස්සේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ. එතකොට පළවෙනි කොටසට මේ පාඩම් ටිකෙන් එනවා. පළවෙනි කොටස B ප්‍රශ්නෙට මෙන්න මේ පාඩම් සෙට් එකනොත් දෙවෙනි කොටසට මෙන්න මේ පාඩම් සෙට් එකනොත් එනවා. එතකොට පළවෙනි කොටසට එන මෙන්න මේ පාඩම් සෙට් එකෙන් මොන පාඩම් වලින්ද එන්නේ කියන එක අපිට හරියටම තීරණය කරන්න බෑ. හැබැයි අපිට අනිවාර්යෙන් එන ප්‍රශ්න වලට අමතරව මේ පාඩම් සේරම ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඔයාලට බය නැතුව විභාගෙ ලියන්න පුළුවන්. විභාගෙට අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට අදාළ සියලුම විභාග ගැටලු පාඩමට අවශ්‍ය සියලුම තියරි කාරණා එක්කම මොඩල් ප්‍රශ්න පවා කතා කරලා තමයි අවසානෙට මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාව එළියට දාන්නේ. එතකොට මේ තියෙන්නේ දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්න ටික. මේ තියෙන ප්‍රශ්න 12න් තමයි ඔයා ප්‍රශ්න 10ක් තෝරගෙන දෙවෙනි කොටසට උත්තර ලියන්න ඕනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයා මේ වෙලාවේ මොන මට්ටමක හිටියත් අනිවාර්යෙන් ඔයාට හොඳම හොඳ A එකකට යන්න තියෙන අවසාන chance එක මේක. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට කරොත් ඔයාට අනිවාර්යෙන් හොඳ A එකක් ගන්න පුළුවන් කියලා කියන්නේ 2024 බැච් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආපු අඩුම ලකුණු මට්ටම් වල හිටපු ළමයින්ගෙන් 175ක්ම මාත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණු 175ක්ම A B ගත්තා. ඒ කියන්නේ ඒක ඕන තරම් බලන්න පුළුවන් YouTube එකේ මම වීඩියෝස් දාලා තියෙනවා ඒ ගැන. ඊට පස්සේ මගෙන් ඕනනම් රිසල්ට් ෂීට් ඉල්ල ගන්න පුළුවන්. ඔයාලට කිසිම සැකයක් නැතුව ජොයින් වෙලා බලන්න පුළුවන්. ගිය අවුරුද්දේ මගේ පළවෙනි බැච් එකෙන් ළමයි 180ක් ලියපු බැච් එකෙන් 175කට AB තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන්. ඉතින් ඔයාට ආරාධනා කරන ඇවිල්ලා බලන්න එක මාසයක් එකම එක මාසයක් ඇවිල්ලා බලන්න කොහොමද වෙනස කොහොමද ලකුණු වෙනස් වෙන්නේ කියලා. ඔයා බිඳුවේ හිටියොත් ඔයා S එකකට යයි. ඔයා S එකක හිටියොත් තව 100කට යයි එක මාසෙන්. ඔයා 100ක හිටියොත් අනිවාර්යෙන් B එකකට අනිවාර්යෙන් යනවාමයි. ඉතින් ඒ නිසා B එකේ ඉන්න ළමෙක් නම් අනිවාර්යෙන් A එකකට යන්න මේක හොඳ chance එකක්. එතකොට මේ අවසාන මාස 3 මේ කරන ප්‍රෝග්‍රෑම් එක ඔයා මොන මට්ටමක හිටියත් A B වලට ගෙනියන්නමයි කරන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි මාසේ ඇවිල්ලා බලන්න. මම උදින් නම්බර එකක් දාලා තියෙනවා. ඒ නම්බරෙට මැසේජ් එකක් දාලා ඔයාගේ පන්තිය සඳහන් කරලා මැසේජ් එකක් දාන්න. අපේ ඇඩ්මින් ඔයාට අනිවාර්යෙන්ම විස්තර ටික එවයි ගෲප් වලට සම්බන්ධ වෙලා ඉන්න. මේ ප්‍රෝග්‍රෑම් එක ඔක්තෝබර් මුල් සතියේ පුතේ අපි පටන් ගන්නවා. එතකොට ඔක්තෝබර් මුල් සතියේ වෙනකොට පටන් ගන්නකොට ඔයා අනිවාර්යෙන්ම ඊට කලින් ක්ලාස් එකට ජොයින් වෙන්න ගෲප් වලට ජොයින් වෙලා ඉන්න. අපි ෆ්‍රී ප්‍රෝග්‍රෑම් කීපයකින් පස්සේ ඔක්තෝබර් 10 වෙනිදා ඉඳන් අනිවාර්යෙන්ම වැඩේ දිගටම කරගෙන යනවා. ඉතින් ඕක තමයි අපේ තියරි ක්ලාස් එකට අදාළව අපේ ප්‍රෝග්‍රෑම් ඊළඟට හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි පේපර් ක්ලාස් එකක් පටන් ගන්න නැද්ද කියලා. අපේ පරණ ළමයි සෑහෙන දෙනෙක් ඉන්නවා දැන්. අපේ පරණ අය අහන ප්‍රශ්නයක් තමයි මිස් පේපර් ක්ලාස් එකක් පටන් ගන්න නැද්ද කියලා. ඉතින් දැන් මේ තියරි ක්ලාස් එකට එන ගමන් පේපර් එකකට හුරු වෙන්න
හුරු වෙන්න ඕනේ පුතේ. අනිවාර්යයෙන්ම තියරි ක්ලාස් එකට යන ගමන් පේපර් එකට හුරු කරන්න. පේපර් ක්ලාස් එකක් පටන් ගත්තා. ඔක්තෝබර් මාසේ ඉඳන් පේපර් ක්ලාස් එක යනවා. එතකොට පේපර් ක්ලාස් එක වෙන්නේ ඔයාව මම සියලුම පළාත් පේපර්ස් වලට 2015 නම් පාස් පේපර්ස් වලට වෙනම හුරු කරනවා. ඊට අමතරව අපි හදපු අලුත් ප්‍රශ්න තියෙන පේපර්ස් 10ක් ඔයාට අනිවාර්යයෙන්ම විභාග වෙනකොට ලියවනවා. මේ මාස 3 ඇතුළත අපි ලියවලා ඔයාගේ ලකුණු වෙනම මාසෙන් මාසෙට සතියෙන් සතියට වගේ ලකුණු වෙනස් වීම කොහොමද ඔයා පේපර් එකෙන් පේපර් එකට ලකුණු වෙනස් වෙන්නේ කොහොමද කියලා ඇනලයිස් එකක් ඔයාට දෙනවා. එතකොට ඔයාගේ අඩුපාඩු මොනවාද? ඔයා මොනවද හදා ගන්න ඕනේ අඩුපාඩු? ඊළඟට කරන්න ඕනේ මොනවද? මේ අඩුපාඩු හඳුනා ගන්න මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මම ඔයාගේ පේපර් එක බලලා ඔයාට ලකුණු දෙනවා. ඊට පස්සේ මම ඔයාට පර්සනලි කතා කරලා ඔයාගේ තියෙන ලකුණු ඊට පස්සේ ලකුණු වැඩි කරගන්න ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා පේපර් එකේදී කරන වැරදි මොනවද? ඒ ගැන හරි අවබෝධයක් ඔයාට ගන්න තියෙන එකම chance එක මේක. ඉතින් අපි මේ විදිහට පේපර් ක්ලාස් එක යනවා. ඒ කියන්නේ මොඩල් පේපර්ස්, පාස් පේපර්ස්, ප්‍රොවින්ස් පේපර්ස් එක අපි හදපු ටාගට් පේපර්ස් 10. ඔය ටාගට් පේපර්ස් 10 ලිව්වා කියන්නේ පුතේ. අනිවාර්යෙන් ඔයාට ඒකක් එනවමයි. ඔය ටාගට් පේපර්ස් එක අපි මේ වැඩේ කරගෙන යනවා පේපර් ක්ලාස් එකේ. ඒ එක්කම තියරි ක්ලාස් එක ප්‍රශ්න වලට හුරු කිරීමක් වෙන්නේ. මේ වෙලාවේ පුතේ සිලබස් එක මුලින් ඉඳන් අගට ඉගෙන ගන්න ඕකට කාලයක් නැහැ. ඉතින් මේ හින්දා අනිවාර්යෙන් විභාගයට එන අහන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම අදාළ තියරි කොටස් වෙනම ලස්සනට උගන්වලා ඒවට අවශ්‍ය ප්‍රශ්න වෙනම සාකච්ඡා කරලා ඔයා ගණිතයේ විෂය තුල සුපිරි වැඩක් කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අරන් ආවේ. එහෙනම් මේක ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා මම කලිනුත් කිව්වා. මැසේජ් එකක් දාන්න channel link එක description එකේ දාලා තිනවා. ඒකට join වෙලා අපේ වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න 2025 O level exam එකේ ගණිතයේ විෂයට ඒකක් ගන්න ඕනේ නම් අනිවාර්යෙන් එන්න. මොන මට්ටමේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ රිසල්ට් එකට මම වග කියනවා. එහෙනම් හැමෝටම good luck. ආයුබෝවන්.